හායි දැන් වෙලාව හරියටම 9:34යි. රෑ 9:34යි තමයි දැන් වෙලාව. රෑ 9:34ට මම ලිප්ස්ටික් ගාලාද? නැහැ. මම ලිප්ස්ටික් ගාලා නෙමෙයි. ඔයාලට මතකද මම කලින් ඔයාලට වීඩියෝ එකක් කළා. මම ඔයාලට ගේනවා කියලා ෆුල් බොඩි පැක් එකක්. ගෙදර තින්ම ලේසියෙන් ඉක්මනින් කරගන්න පුළුවන් නැචරල් ෆුල් බොඩි පැක් එකක් කරනවා කියලා. ඉතින් ඒකේ මම කලින් ඔයාලට දැම්මා අපේ ෆේස් වයිටනින් පැක් එක. අත මම අපේ ලිප් බාම් එක තමයි කරන්නේ. ඉක්මනටම බොඩි එකත් ගේන්නම්. තාම ඒක චුට්ටක් දිගයි නිසා මට ඒක තාම එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් අද මම ගෙනාවේ මෙන්න මේ ලිප් බාම් එක හදන හැටි මම ඔයාලට පෙන්නන්නම්. මේක ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මේ හොඳට ඇබ්සෝබ් වෙනවා ඉක්මනින්ම. මේක පාවිච්චි කරන හැටි මම ඔයාලට කියන්නම්. ඔයාලා මේක මම කියන්නේ නැහැ ඔයාලට මේක ඩේ යූස් කරන්න කියලා. මොකද මම මේක පාවිච්චි කරලත් නැහැ ඩේ ටයිම්. හේතුව මම මේක පාවිච්චි කරන්නේ හරියටම මම මගේ සේරම වැටි කරලා කියන්නේ කාලා බීලා වොෂ් දාලා ඔක්කොම කළි ඉවර කරලා මම ඇඳ උඩට එනවනේ. ඇඳ උඩට එන වෙලාවට තමයි මම මේක ගාන්නේ අපහු මුකුත් නවතරවත් පෙවෙන්නේ නැති වෙන්න විදිහට තමයි මම මේ ගන්න. මොකද අපි කනකොට බොනකොට කතා කරනකොට මේක අපිට කැවෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේක කන්නදී. මොකද මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මේක විසයි කියලා. එහෙම එකක් නෙමෙයි. දැන් අපි මෙතනදී පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එක නිසා ඉතින් මට හිතෙනවා මේ වෙලාවට අපි මේක පාවිච්චි කරන හොඳයි. මොකද ඒකට යන්නෙත් නැහනේ. රෑලි වෙනකම් මේක හොඳට අපේ ලිප්ස් වල ඇබ්සෝබ් වෙනවා. ඉතින් මේක ඔයගොල්ලොත් රෑට විතරක් පාවිච්චි කරන්න. මුකුත්ම වැඩක් කරන්න නැතුව. ඒ කියන්නේ ඔයාලා සේරම වැටි ඉවර කරලා නිදා ගන්න වෙලාවට මේක හොඳට රිබ්ස් වල ගාලා ඊට පස්සේ විනාඩියක් විතර ෆෑන් එකේ සැඩලා ඉඳලා කොහොම හරි මේක වේලෙන්න තමයි ඕනේ. සාමාන්‍ය විනාඩියකින් වගේ වේලනවා. මම නම් ඉතින් ගාලි වැල්ල විනාඩියක් විතර ෆෑන් එකේ සැඩලා ඉඳගෙන ඉන්නවා. එතකොට ඉක්මනට මේක වේලෙනවා. ඊට පස්සේ ඔයාලා උදේට නැගිටලා සාමාන්‍ය විදිහටම මවුත් වොෂ් එකේදී මේක පොඩ්ඩක් ඇඟිල්ලෙන් අතුල්ලලා හොදලා ඉන්න. එච්චරයි ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේක ඔයාලා සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ පාවිච්චි කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ලිප්ස් වල තිබ්බ කළු ගතිය අඩු වෙලා ටිකක් වෙනස් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඊන වැඩි කතා කරන්නේ ඉක්මනටම හදන හැටි. මෙන්න මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මම මේ ජෙල් එක හදාන යූස් කරන්නේ. ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ හොඳ පිරිසිදු ක්‍රීම් කප් එකක් ගන්න ඕනේ. මේකට ඔයාලට කැමති කප් එකක් ගන්න පුළුවන්. මම මෙන්න මේ කප් එක තමයි අරගත්තේ. මේක හොඳට වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න හොදලා වේලලා තමයි තියෙන්නේ. එන්න ඒ කප් එකට ඇලෝවේරා ජෙල් පාවිච්චි කරන්න මේකට අපි ඇලෝවේරා ජෙල් ඔයාලට ඇති කියලා හිතන ප්‍රමාණයට මේ කප් එකට දාගන්න. මේ තියෙන ඇලෝවේරා ජෙල් දාලා ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරනවා ඔරිජිනල් කොකනට් ඔයිල්. ඒ කියන්නේ පිරිසිදු පොල් තෙල් තමයි ඔයාලා මේකට ගන්න ඕනේ. ඒකෙන් ඔයාලගේ ලිප්ස් පොඩ්ඩක් ඩ්‍රයි වෙලා නම් තියෙන චුට්ටක් අඩිපුර පාවිච්චි කරන්න. හැබැයි මම සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන නිසා එච්චර ගොඩක් ගන්නෙ නැහැ. චුට්ටක් තමයි පාවිච්චි කරන්නේ. නැත්තම් ඔයාලට පුළුවන් විටමින් E කැප්සියල් පාවිච්චි කරන්න. හැබැයි මම අද විටමින් E පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මම ගොඩක්ම ඒක දාලා පාවිච්චි කරපු නිසා දැන් මම ඒක අඩු කරලා තියෙනවා. මොකද මගේ ලිප්ස් වල තිබ්බ ඩ්‍රයි ගතිය අඩු වෙලා. ඊට පස්සේ දැන් මේ අපි පාවිච්චි කරන්නේ ෆුඩ් කලරින්. මෙතන ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලා මේකෙදි ගන්න ඕනේ ෆුඩ් කලරින්මයි. මේකෙදි ඔයාලට රතු පාට, රෝස පාට, තැඹිලි පාට වගේ ඔයාලා කැමති කලර් එකක් ගන්න පුළුවන්. මම මෙතන රතු පාට තමයි දාන්නේ. මොකද මට ඇත්තටම රෝස පාට තිබුණ නැහැ අපේ ගෙදර. ඒක නිසා මම මේකට රතු පාට තමයි දාන්නේ. ඊට පස්සේ මේක හොඳට කවලම් කරන්න, හොඳට මික්ස් කරන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම දාලා මේක හොඳට මික්ස් කරලා ඊට පස්සේ ඔයාලගේ අතේ මේක ගාලා ඔයාලට කලර් එක ඇතිද කියලා බලන්න පුළුවන්. කලර් එක ඇතිනම් ඔයාලට මේක මේ විදිහට යූස් කරන්න පුළුවන්. වැඩි වගේ නම් ඇලෝවේරා ජෙල් පාවිච්චි කරන්න. මදි වගේ නම් තව කලරින් චුට්ටක් ඇඩ් කරන්න. ඉතින් මේක හදලා ඔයගොල්ලෝ ගාලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ රිසල්ට් එකක් ඔයාලගේ ලිප්ස් වල බලා ගන්න පුළුවන්.